ආයිබෝන් මම ජගත් බණ්ඩාර අතර මම අද ආවේ ඔයගලන්ට ස්තුති කරලා යන්න මගේ channel එක කිතා කෙටි කාලයකදී subscribe 1000 ඉක්මවලා තියෙන ඔයගොල්ලන්ගේ සහයෝගයෙන්. එහෙනම් මම මගේ ගෞරවණීය ස්තුතිය. අත වශයෙන්ම මම කවුද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහනේ. මම ඉඳ අද ඔයගොල්ලන්ට මාව වඳුරලා දෙන්නත් බෑ. මගේ channel එකෙන් ඔය subscribe කරාට ඔයගොල්ලෝ මාව කවුද කියලා දන්නේ නැහැ. මම මේ ශාස්ත්‍රීය කෘෂිකර්ම ශාස්ත්‍රයේ අවුරුදු 30ක් සේවා පළපුරුද්දක් තියෙන වතු අධිකාරිවරයෙක්. ඒ වගේම කෘෂිකර්ම තාක්ෂණ කළමනාකරුවෙක් වරයෙක් වශයෙන් අතරම ලංකාවේ විවිධ ආයතනවල ලංකාවේ විවිධ ප්‍රදේශවල කෘෂිකර්ම කටයුතු කරලා හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්. ඉතින් මම මේ කෘෂිකර්මයෙන් ගොඩ යන්නේ කොහොමද කියන එක ඕගොල්ලන්ට සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඒ නිසා ඕගොල්ලෝ මල් ගෙවතු වගාවක් කරත්, සුළු පරිමාණ කෘෂිකර්මික වගාවක් කරත්, මධ්‍යම පරිමාණ කෘෂිකර්මික වගාවක් කරත්, මහ පරිමාණ කෘෂිකර්මික වගාවක් කරත් අපි පාඩු නොවි හොඳින් ලාභ ලබලා හොඳ ව්‍යාපෘතියක් කරන්නේ කොහොමද කියන එක. මොකද ගොඩක් අයට කියන්නේ කෘෂිකාර්මයේ සමහර අවස්ථාවලදී මගට යන හිර වෙනවා. තාක්ෂණික දැනුම නැහැ. කොහොමද මේක ලාභ ලබා ගන්න කොහොමද කියන එක මිනිසුන්ට අවබෝධයක් නැහැ. ඒ නිසා මම ඉස්සරහට වීඩියෝ වලින් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා මේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් කරලා කොහොමද ගොඩ යන්නේ, කොහොමද ලාභ ලබන්නේ කියලා. එහෙනම් අදට ඇති ගිල්ලෙන්න ඕම් ස්තුතියි.